හෙලෝ යාළුවනේ කොහමද අද අපි ගෙනල් තියෙන්නේ කුරුදු වලින් කොහොමද තේ එකක් හදන්නේ කියලා. අපි බලමු නම් කොහොමද හදන්නේ කියලා. මේ උඩ පොත්ත සුල්ලයින් කරගන්න. ඔව්. උඩ පොත්ත සුල්ලයින් කරන්න. ගන්න එක අයින් කරන එක පොහොරවට ගන්න. ඊපස්සේ මේක පිටතල කෑල්ලක්. මේ පිටතල කෑල්ලෙන් මුළු පොත්ත මැද ගන්න ඕනේ. මේ පොත්ත ලීයටම හදලා තියෙන නිසා ගලව ගන්න අමාරුයි. පොත්ත ලීය මුරු කරගන්න තමයි දෙන්නේ. මේක මැද්දාම පොත්ත ලීය මුරුල් වෙනවා. මේ මැදීමටත් අපි පිටතල කෑල්ලක් උපයෝග කරගෙන ඕනේ නැති. මොකද යකට කෑල්ලකින් නැද්දොත් මේක පොත්ත කළු වෙනවා. අර යකඩවල තියෙන මලකඩ කුරුවට උරා ගන්නවා. ඒ නිසා අපි පිටතල කෑල්ලක් උපයෝග කරගෙන මැදිනවා. එතකොට පොත්තට කිසිම හානියක් වෙන්නේ නැහැ. හැදෙන්නේ කුරුදු ඇටවලින්. කුරුදු ඇට හිටවලා අවුරුදු 3ක් වගේ කුරුදු ගහක් හැදෙනවා. අවුරුදු 3ක් හැදෙනාන් පස්සේ තමයි කුරුදු පඳුරෙන් කුරුදු ගහ කපාගන්නේ. ඊට පස්සේ අපිට මේ පඳුරෙන් මාස 6න් හැට කුරුදු කපන්න පුළුවන්. මොකද එක ගහක් කපනකොට දවස් 4-5ක් හැදෙනවා එතනින්. ඒක මේ පඳුර එන්න වැඩි වෙන නිසා ප්‍රතිමක් එන්නේ අර කපන්න කුරුදු ගස් හැදෙනවා. ලෝකෙත් ලෝකෙම ලංකාවෙන් ඉන්දියාවේ ඒ කුරුදු මේ හොඳ එක නෙමෙයි ජනර් කැස්සේ කියන කුරුදු වර්ගේ ලංකාවේ තමයි හොඳම කුරුදු තියෙන්නේ. ඒත් ලංකාවේ කුරුදු වල අතර පළාතෙන් පළාතට කුරුදු වල නපුරු භාවයේ වෙනස් වෙනවා. දකුණු නුවර මේ පැතිවල දේශගුණයත් එක්ක මේ පැතිවල කුරුදු මේ සැරක් විතරයි තියෙන්නේ වෙනසක් නැහැ. මේ දකුණු කුරුදු වල සැරයි වෙනසයි දෙකම තියෙනවා. ඒ අර කාලගුණ දේශගුණයත් එක්ක මේ වෙනස් වීම ඇති වෙන කුරුදු වල. කොහොමද මේ හොඳම කුරුදු තියෙන්නේ ලංකාවෙන් හොඳම කුරුදු තියෙන්නේ දකුණු පළාතේ කියන කුරුදු වල වැඩිම කුරුදු තියෙන්නේ දකුණු පළාතේ. විනාඩියක් දෙකක් මදිනකොට අපිට දැනෙනවා අර වතුර පිට වෙනවනේ ගහින් මේ දැන් තෙත වගේ වෙන්නේ. ඒ වතුර පිට වෙන්නේ කුරුදු පොත්ත ලීයෙන් බුරුල් වෙනකොට තමයි. විනාඩියක් දෙකක් තමයි මදින්නේ වතුර වෙනවා. ඒක කපන්න තු තියලා මේ ලොකු නම් පස්සේ කුරුදු ගහක් උනට වඩා මේ මෝරන්න ඇරියම කුරුදු වල තියෙන ගුණ නැති වෙනවා. රස නැති වෙනවා. සාමාන්‍ය අපි දැන් හබලා හිටන් ඔක තමයි ගන්නේ නේද? මාසයෙන් මේ දැල්ල ඒක ලොකු වෙන්නේ නැහැ. දැල්ල නෙමෙයි ලොකු වෙන්නේ. තව තියනවනේ ගස්. ඒකම මාස 6න් 6ට කියන්නේ පඳුරම හිටවන ගස් ටිකක් නෑ ඇට හිටවන්නේ 8 10 15ක් එක පැකට් එකකට දැම්මහම ඒ ඇට සමහර විට ඒකෙන් 5ක් 6ක් තමයි පැල වෙන්නේ. සමහර 7-8 පැල වෙන වෙලත් තියෙනවා. ඊට පස්සේ ඒකෙන් හැදෙනවා ඉස්සෙල්ලම ටිකක් සාමාන්‍ය ලොකු ගහක් හැදෙන බොමත් එක පඳුර. ඒ ගහ තමයි අවුරුදු 3ක් ගියන් පස්සේ කපන්නේ. ඊට පස්සේ තව තියනවනේ පැල එතන. එතකොට මාස 6කින් තව ඒ පඳුරෙන් තුන් ගහක් එකක් කපන්න. ඊළඟ මාසෙකට තව කපන්න පුළුවන්. අර හැදෙන්න කපන්න හැදෙනවනේ. එතකොට අර මේ දැන් මහ ගහක් තිබිලා නේද? දැන් ඒකෙන් රිජිලි 3-4 ඇවිල්ලා එහෙම තියෙනවා. ඒවා ඉතින් ගොඩ කාලයක් යනවා. එක ගහෙන් හැද ඒ රිජිලි හැදෙන ඒවා ටික කාලයක් යනවා. ඒක මාස 3න් කපන්න 6න් කපන්න බෑ. අර ඒ පඳුර තියෙන ඒවා තමයි කපන්න ඕනේ.
මේ වගේ අරගෙන මේ වගේ කැපෙන පොඩි කෑලි මේ මැදට පුරවලා මේ වගේ කෑලි තල්ලා ජොයින් කර පොඩි කෑලි මැදට පුරව මීටර ඇදගෙන හදාගන්නවා. හදලා මට පවන තමයි වේලන්නේ. ඔය තියලා වේලන්නේ. ඔය තියලා වේලුවම කුඩු වල තියෙන රස ගුණ දෙකම නැති වෙනවා. ඒ නිසා මට පවන වේලගන්නේ. මට පවන වේලන්නත් මේ වගේ ලණු ඇදලා ලණුවට මේ තමයි වේලගන්නේ. ඔය තියලා වේලන්නේ. ඔය තියලා වේලු ගමන් කුඩු පොත්ත කළු වෙනවා. කුඩු පොත්ත කළු වෙන කුඩු වල තියෙන රස ගුණ දෙකම නැති වෙනවා. ඒ නිසා මේ වගේ පවන වේලගත්තාම ඔතන කිසිම හානියක් වෙන්නේ නැහැ. රස ගුණ වෙනස් වීමක් වෙන්නේ නැහැ. දවස් 8ක් විතර ගියන් පස්සේ ඉබේම ඇකිලෙනවා. මේ වගේ ඉබේම රෝල් වෙනවා. ඒ විදිහට හදන්න ඕනේ මේ වගේ තිබ්බාම ඉබේම රෝල් වෙනවා. මේකේ තරකුව තමයි තියෙන්නේ. ඊට පස්සේ අංගිලි දාලා කොටලා ගත්තාම මේ විදිහට කුඩු එකක් හැදෙනවා. මේ කුඩු එක උනත් දාලා සම්බල අරගෙන තමයි පොරට ඒක හදන්නේ. ඒක ගොඩක් උනා දෙපාර්ට් විස්තර කරනවා කොලෙස්ටරෝල් දින ඇට දී ගියා කියලා හොඳයි. ඒ වගේ තව ගොඩක් අය කුඩු පාවිච්චි කරනවා මේ පෙරිත් එක්ක කලවම් කරලා කුඩු ගුලි හදලා ගන්නවා. ඒක බඩ අඩු වෙන්නේ නැහැ ගාඩුවේ. ඒ කියන්නේ බඩේ දැන් පස්සේ තෙල් පිච්චෙන්න හොඳයිලු මේ පෙනි කුඩු දෙක එකතු කරනවා. තේකට උනත් මේ පෙන් ටිකක් දාන්න බොන්න පුළුවන් කුඩු තේකට මේ කුඩු තේක නිවෙන්න යන්න ඕන මේ පෙන් ටික දාන්න. මොකද රස්නෙකට මේ පෙන් දෙන්නාම කුඩු වල මේ පෙන් වල තියෙන කුඩු නැති වෙනවා. ඒ නිසා නිවෙන්න යන්න ඕනේ. මේ පෙන් කුඩේව එහෙම එකක් තියෙනවා. උදේ පාන්දරස් බඩ ඕන එක. නැත්නම් අර හවස බීවම මහත් වෙනවා. ඔව්. උදේ පාන්දරස් බඩ තමයි මේ පෙන් කුඩු කලවම් කරලා කෑවත් ඒක බුවත් උදේ පාන්දරස් බඩ ඕන බොන්න. කිලෝ 200ක් ඕනේ මේ තෙල් ලීටරයක් ඉඳ ගන්න. මේ බෝඩ් එකේ තියෙන විදිහට බොයිලර් එකට දාලා සම්බල වාෂ් කරන එක තමයි තෙල් වලට ගන්නෙ. මේක පාවිච්චි කරනවා නැත්නම් මගන්න බට්නේ කොටක් කරලා තුරු තියන්න ඕනේ. සෙල්ලමක් එකක් මාඩ් වෙනවා. සෙම හැදිච්චලාට හොඳට මොටර එකක් නටවලා මොටර එකට තෙල් බිඳු දෙකක් දාලා මාළය ඇල්ලුවාම ඔළුව බරගතිය අඩු වෙනවා. සෙම පුරුල් වෙනවා. කොසිත් දාලා පාය ඩෙක්සෙක්ස් වලගේ හැම මාමරකට මේ කුරුද්ද නඩන. ඔය කියන්නේ ඔළුව රදේට වගේ නේද? මේ ඔළුව කැටමක් හදුනහම මේ දෙපැත්තෙන් පොඩ්ඩක් ගන්න. අර බීත් තෙල් වගේ ගොඩක් දාන්න. කුරුඳු කොළ වතුරට දාලා දුම් අල්ලන්න හොඳයි. තෙල් එක. ඔළුව කැටමක් කරන මේ නල්ල දෙපැත්තෙන් පොඩ්ඩක් ගන්නවා. දත් කැටමක් කරන පොඩ්ඩක් බට්නේ පොඩ්ඩක් තව තව තියන්න ඕනේ. සෙම හැදිච්චලාම මොටර එකක් නටවලා මොටර එකට තෙල් බිඳු දෙකක් දාලා මාළය අල්ලන්න. පොළ දාන්න හොඳ නෑ. පොළ දාන්නාම එකෙච්චර මේකක් ඉන්නේ. තෙල් එක තමයි හොඳ අර මාළය අල්ලනවා හොඳට දාඩිය දාලා අර සෙම ටික බුරුල් වෙනවා හොඳට. මැජිකල් ගන්නේ කාරක් තියෙනවද? ඔව්. කාරක් තියෙනවා. දැන් මේ දුපත වටේම ගඟ මේ ගඟ තියෙන උනට තාලම තමයි සම්බන්ධ වෙන්නේ. අවන්න තෙල් ටික. ඔව්. පුතා ගන්න මගේ බලන්න පුතා ඇස්සලම තරගට තෙල්. මේ වගේ ස්ප්‍රේ කරන බෝතලයකට අපිට වතුර එකක් තියෙන දාලා නැචරල් එයාර් ප්‍රෙෂර් එකක් විදිහට හදාගන්න පුළුවන්. හදලා කලවම් කරලා රිෆ්‍රෙෂ් ස්ප්‍රේ කරාන් පස්සේ කෝප් ඉන්න තැන් වලට හම්බු වෙන තැන් වලට ඒ මොක් කරනකොට උනත් ඒ මොක් කරන වතුර බාස්කට් එකට කුණු දෙකක් දාලා ගේ මොක් කරන හරි සුවඳ. මේ තියෙන පෙනිස් පාඩම් තමයි මේ වේල පුංචි කෑලි. ඒක කොට හදාගත්ත පවුඩර් එක තමයි මේ තියෙන්නේ. මේ පවුඩර් එක තමයි ඒක ඇදුවේ කොලෙස්ටරෝල් වලට දිවෙඩියාවට ගොඩක් වුණා. ඉතින් පාන්දර ඉස්පරද මම බොන්න ඕනේ. කොලෙස්ටරෝල් දිවෙඩියාවට පාලනය කරන්න පුළුවන්. මේ දින පොඩු තෙල් දෙක ඔය එකකට දාස්කයක් මොකද මිස්සාකට පාවිච්චි කරන්න පුළුවන්. මේ පොඩු අනුකූල එක තියෙනවා. මේක මැද පොඩි පාවිච්චි කරන්නේ. මේකට තමයි 900ක් වෙනවා. මේ කෑලි පොඩු මේ අනුකූල මේ පොඩු දෙක මේ වුණාට කියලා 900ක් වෙනවා. තව වාහන තියෙන අයට ගොඩක් හොඳයි වාහන වල දෙන්න මේ නැචරල් එයාර් ප්‍රෙෂර් එක හදුවේ ඒකට තෙල් වලින් ඩොක්ටර් ගහනවා. මේ පුරුද්ද දින තව ඩ්‍රොප්ස් එක ගන්න පුළුවන්. මේ පොඩි ඩ්‍රොප්ස් එකක් තියෙන පොඩක් බිඳුතු එන්නේ එකේ. මේක 1000ක් වෙනවා. මේ අනිත් පොඩි ඕනම එකක් 900ක් වෙනවා.